යාළුවනේ ඉතින් කොහොමද වෙන්න ඕගොල්ලන්ට අදත් ගෙනාව සුපින වීඩියෝ එකක්. හරිද? හරි ඉතින් අද ගෙනාව කියන්නේ ඔයගොල්ලෝගේ ෆෝන් එකෙන්ම AI වීඩියෝ කිසිම මුදල් වැය කිරීමක් තොරව කිසිම ලිමිට් එකක් නැතුව AI වීඩියෝ හදාගන්න ක්‍රමයක්. හරිද? හරි ඉතින් අපි මේක හදාගන්න යන්නේ එක ඇප් එකක් නෙවෙයි ඕගොල්ලෝගේ තියෙන ෆෝන් එකේ තියෙන ඇප් එකකින්. හරිද? කට්ටිය දන්නා මේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන ඇප් එක මොකද්ද? YouTube නේ දන්නේ YouTube ඇප් එකෙන් තමයි අපි වීඩියෝ හදන්න යන්නේ AI. හරි ඉතින් අපි බලමු මේ YouTube ඇප් එකෙන් AI වීඩියෝ හදන්නේ කොහොමද කියලා. හරිද? වීඩියෝ හදන කලින් ඉල්ලීමක් තියෙනවා guys. ඔයගොල්ලෝ මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න. හරිද? හරි ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලෝ මේ වැඩේ කරගන්න කලින් ඔයගොල්ලෝ YouTube එකට આવුදෙන් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. අන්න ඒක අප්ඩේට් කරගෙන තමයි මේ වැඩේට ඔයගොල්ලෝ බහින්න ඕනේ. හරි එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ මේ වැඩේ කරගන්න නම් කෙලිම YouTube application එක open කරගන්න ඕනේ. හරිද? මම මෙහිම YouTube application එක ඔයගොල්ලෝ දැන් මේ වීඩියෝ එක අපේ මේ ක්ලික් බලන YouTube application එක open කරගන්න. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. හරිද? හරි ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන යට තියෙනවා නිකන් අර දැන් ලකුණක් වගේ අයිකන් එකක් තියෙන YouTube කරන අය දන්නා වීඩියෝ අප්ලෝඩ් කරන්නේ මම මේ පෙන්නන්නේ අන්න ඒක ක්ලික් කරගන්න ඕනේ ඔයගොල්ලෝ. හරිද? හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙහෙම ඉන්ටර්ෆේස් එකකට තමයි ඉන්න පොඩ්ඩක් guys මේ ඇප් එක පොඩි කේස් එකක් ගිහිල්ලා හරි යාළුනේ. හරිද? ඊට පස්සේ මම මෙන්න මෙතන යට මේ එක ෂෝට් මෙතන මෙහෙම ගිහපහම මෙන්න මෙතන යට තියෙනවා නිකන් අර මේ නිකන් අර ෂෝට් වීඩියෝ අර මේවා කියලා. හරිද? මෙතනින් ඔයා ක්ලික් කරගන්න ඕනේ ෂෝට් වීඩියෝ ලයිව් අර වීඩියෝ අර මේවා නෙමෙයි. ඊට පස්සේ ෂෝට් ක්ලික් කරගෙන මෙන්න මේ උඩ තියෙන මම පෙන්න ක්ලික් කරගන්න ඕනේ ඔයගොල්ලෝ. හරිද? මෙන්න මෙතන උඩ තියෙන ක්ලික් එක අන්න ඒ රෝස පාට වගේ ක්ලික් එක අන්න ඒක ක්ලික් කරගන්න ඔයගොල්ලෝ. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. හරිද? මෙන්න මෙතන උඩ ඔයගොල්ලන්ට පේනවා ඇති නිකන් තියෙනවා කොටු කෑලි වගේක්. ඒකේ තියෙනවා create video එහෙම ටික. හරිද? මෙන්න මෙතන. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන ඔයගොල්ලෝ ක්ලික් කරගන්න ඕනේ මේ create video කියලා. මේ පැත්තේ කොණීම තියෙන්නේ. අන්න ඒක ක්ලික් කරගන්න ඔයගොල්ලෝ. හරිද? හරි. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ඔයගොල්ලෝ එන්නේ. හරිද? මෙතනින් ඔයගොල්ලන්ට මේ කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ වීඩියෝ එක හැදෙන්න ඕන විදිහට මේ ටයිටල් එකක් ඇඩ් කරගන්න. ටයිටල් එක කියන්නේ මාතෘකාව වීඩියෝ එක එන්න ඕන විදිහට. එහෙම. හරිද? මම මේ දැන් ඔය පෙන්නන්නේ ඊතරම් 30 වෙනවා ඔයගොල්ලන්ට ඕනේ ටයිටල්. හරිද? මෙතන ඔයගොල්ලන්ට ඕන එකට ටයිප් කරගන්න ඕනේ හැදෙන්න ඕන විදිය. හරිද? මෙතන ඔයගොල්ලන්ට හැදෙන්න ඕන විදිහ ටයිප් කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ හදන වීඩියෝ එක අනුව මෙතන ඕන විදිහ ටයිප් කරගන්න ඕනේ. හරිද? මම හදන්න යන්නේ මේ රිලෙබේ කබ කන එකක්. හරිද? නිකමඩ වගේ මං හිතලා හදන්නේ. හරිද? මේ ඉංග්‍රීසියෙන් ටයිප් කරගන්න ඕනේ. හරිද? මං eat mango කියන මං ටයිප් කරගන්නවා. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන යට තියෙනවා continue button එකක් මම මේ පෙන්නන්නේ. අන්න ඒක ක්ලික් කරගන්න. හරිද? ඊට පස්සේ මේක මෙහෙම load වෙනවා. හරිද? මේක load එකක අයින්න ඕනේ. හරිද? හරි ඉතින් ඕගොල්ලෝ අදහස ගන්න දන්නේ නැත්නම් අදහස ගන්න දන්නේ නැත්නම් ඕගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න ඉච්චර අමාරුවක් නැහැ. හරිද? ඔයගොල්ලෝ මේ නිකන් කරන විදිහටම කරන් යන්න නිකන් ඔය දන්න පොඩි ඉංග්‍රීසි ටිකයි ඕනි. හරිද? හරි ඉතින් මේ ඔය නිකන් ඉංග්‍රීසි ඉස්කෝලේ ඉගෙන ගත්තා වගේ නිකන් කියන්න තියෙන්නේ. හරිද? නිකන් කතා කරනවා වගේ ඉංග්‍රීසියෙන් කියන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙන්න මෙතන යට next button එක ක්ලික් කරගන්න ඔයගොල්ලෝ. මෙන්න මෙතන යට next button එක තියෙන්නේ. අන්න ඒක ක්ලික් කරගන්න ඔයගොල්ලෝ. හරිද? හරි ඊට පස්සේ පොඩ්ඩක් load වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝගේ වීඩියෝ එක මෙතන පෙන්නනවා. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ වීඩියෝ එක මෙන්න මෙහෙම පෙන්ඩින් වෙනවා තාම ෂෝට් එක අප්ලෝඩ් වෙන්න. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම ඔයගොල්ලෝ වීඩියෝ එක මෙන්න මේ වගේ තැනකට දෙනවා. හරිද? මෙතනින් ඔයගොල්ලන්ට ඇඩ් කරගන්න පුළුවන් වීඩියෝ එකට හරියන නිකන් ෆොන්ට් එකක් වගේ නිකන් ටැග් එකක් වගේ නිකන් ස්ටිකර් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ කටින් මොකක් හරි වොයිස් කට්ටයක් තියලා මෙතන ඇඩ් කරගන්න පුළුවන්. හරිද? ඒ ඔක්කොම හදාගත්තා නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන යට next button එක ක්ලික් කරගන්න.
හරිද? ඊට පස්සේ මේක ලෝඩ් වෙලා ඔයගොල්ලෝගේ වීඩියෝ එක ටයිටල් ටැග් ගන්නවා මේවා ඇඩ් කරන දා නේනවා. හරිද? මම මෙතන ටයිප් කරගන්න වීඩියෝ එකේ අන්තර්ගත දේ මාතෘකාවකට හරවලා ලියන්න තමයි මෙතන තියෙන්නේ. හරිද? මම මෙතන ලියා ගන්නම් මගේ වීඩියෝ එකේ තියෙන එක ඔයගොල්ලොත් හරියට මේක ඒ වීඩියෝ අන්තර්ගත දේ හරියට මෙතනට ටයිප් කරගන්න. එතකොට තමයි වීඩියෝ එකට හරියන views එන්නේ. හරිද? ඔයගොල්ලොන්ට ඕන නම් මෙතන hashtag එකක් ඇඩ් කරගන්න පුළුවන්. මම hashtag ඇඩ් කරගන්නවා. හරිද? මම මෙහෙම එක hashtag ගහපුවම මෙන්න මෙතන යටින් පෙන්නන ඔයගොල්ලන්ට hashtag. හරිද? මම මෙහෙම hashtag ටිකක් ගහ ගන්නවා. මේ පොඩ්ඩක් බොද වෙලා පේනවා ඇති යාළුවනේ මේ මගේ ස්ක්‍රීන් රෙකෝඩ් ඇප් එක පොඩ්ඩක් අවුල් ගිහිලා තියෙන්නේ. ඒක ගණන් ගන්න එපා. මම දිගටම මේ වෙන ස්ක්‍රීන් රෙකෝඩ් ඇප් එකක් භාවිත කරලා හරි ගේනවා. මෙන්න මෙහෙම hashtag නිකන් අර hash එක උපුවම මෙන්න මෙතන යටින් පෙන්නන tag මම ඉතින් එකක් තෝරලා දැම්මා. හරිද? ඊට පස්සේ ඔයගොල්ලන්ට කැමති නම් ලොකේෂන් එක දාගන්න. හරිද? මම ශ්‍රී ලංකා කියලා දාගන්නවා ලොකේෂන් එක. පබ්ලික් මේ විසිබිලිටි කියන එක පබ්ලික් දාගන්න. හරිද? මේ ඔක්කොම ඔයගොල්ලෝ හදාගත්තා නම් මෙන්න මෙතන දැන් උතන ගොඩක් කට්ටිය තියෙන වැටෙන තමයි මේ YouTube thumbnail දාගන්නේ කොහොමද කියලා. හරිද? දැන් මම මේ පෙන්නන්න උඩ අන්න ඒක ක්ලික් කරලා ගිහිල්ලා ඔයගොල්ලන්ට යටින් මේ අතින් අර නිකන් ඇදලා මෙන්න මෙතන මම පෙන්නන යටින් ඇදලා ඔයගොල්ලන්ට මෙතන හරියන thumbnail එක ක්ලික් කරලා මෙන්න මෙතන උඩ තියෙන හරිය ක්ලික් කරගන්න. හරිද? මම මෙහෙම හරියන thumbnail එකක් දාගෙන හරි ඊට පස්සේ මම මේ වීඩියෝ ඔක්කොම හදාගෙන ටික අප්ලෝඩ් කරනවා. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ වීඩියෝ එක හැදිලා මේ YouTube එකට අප්ලෝඩ් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවානේ කොහොමද හදාගන්නේ කියලා AI වීඩියෝ ලේසි ක්‍රමයක් නේද යාළුවනේ මේක. හරිද? හරිද යාළුවනේ මං එදර මං කියපු දේවල් හැම එකම ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. තේරුණා නේද යාළුවනේ? හරිද යාළුවනේ? අපි එනම් අද අපි අතට ගිහිල්ලා එන්න. හරිද යාළුවනේ? ඔයා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. share කරන්න, like කරන්න, comment කරන්න. හරිද? පොඩි දෙයක් කියන්න දෙනවා ඔයගොල්ලන්ට. හරිද? මගේ කෙලින් නිකන් ඔය challenge channel එකක් පටන් ගන්න තියෙනවා මං. හරිද? ඒකේ වීඩියෝ එකක් මම පල්ලා description එකේ දාලා තියෙනවා. ඒකත් බලන්න අනිවාර්යෙන් ඔයගොල්ලෝ. ඒ channel එක subscribe කරන්න අනිවාර්යෙන්ම. ඒකේ part 2 එක capture කරලා තියෙන්නේ. ඊදාම capture කරා නැත්නම් හරියන්නේ නැහැ. ඒක capture කරලා තියෙන්නේ. හරිද? ඒක upload කරන ඔයගොල්ලෝ comment එන්න ඕනේ අඩුම 30ක්වත්. හරිද? අන්න ඒ වීඩියෝ එකක් ඔයගොල්ලෝ බලන්න කියලා මං අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ ඉන්න. හරිද යාළුවනේ අපි අතට ගිහිල්ලා එන්න. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ වීඩියෝ හදාගත්තා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. හරිද යාළුවනේ? එහෙනම් අපි අතට ගිහිල්ලා එන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. බයි. එහෙනම් guys අපි යා බයි.